සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්නේ පෙන් ඩ්‍රයිව් එකකට ඔයාලගේම ඉමේජ් එකක් පෙන් ඩ්‍රයිව් එකේ අයිකන් එක විදිහට මෙන්න මේ විදිහට අසයින් කරගන්නේ කොහොමද කියලා. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. හරි, මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ USB එක කම්පියුටර් එකට කනෙක්ට් කරලා ඊට පස්සේ ඔයාලට USB එකේ පෙන්වන්න ඕනේ ඉමේජ් එක මොකක්ද කියලා සිලෙක්ට් කරගෙන මේ ඉමේජ් එක open with කියන එකකින් paint එකකින් open කරගන්න ඕනේ. මේ විදිහට. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ file කියන එකට ගිහිල්ලා save as BMP picture කියන එකක් විදිහට මේක save කරගන්න ඕනේ. file extension එක BMP එකක් විදිහට. මෙතන ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මම මේකට FM කියලා දෙනවා. ඊට පස්සේ මෙන්න මේ save as type කියන එකට ඔයා දෙන්න ඕනේ මෙන්න මේ 24 bit map කියන file type එක. ඒකලවා location එක කොහරි select කරලා save කරන්න. මගේ එකේ කලින් මම save කරලා තියෙන හින්දා මේ මහන්නේ මම yes දෙනවා. හරි, මගේ image එක තමයි මෙතන දැන් මේ save වුනේ. දැන් මේ close කරලා හරි, ඊළඟට ඔයාලා කරන්න ඕනේ text file එකක් open කරගන්න ඕනේ. ඒකට අපිට පුළුවන් search bar එකට ගිහිල්ලා notepad කියලා type කරලා keyboard එකේ enter key එක press කරන්න. ඊට පස්සේ මේ text file එක ඇතුලේ අපි type කරගන්න ඕනේ පොඩි code එකක්. පළවෙනියට කුටු වරහණක් යොදලා මේක ඇතුලේ auto run කියලා type කරලා ඊට පස්සේ cursor එක මෙහෙම පහළට ගෙනල්ලා icon equal ඊට පස්සේ ඔයාලා දෙන්න ඕනේ ඔයාලගේ මේ image icon එක විදිහට හදාගත්ත image එකේ file name එක මෙතෙන්ට. දැන් මගේ එකේ තියෙන්නේ fm කියලා. fm ඊට පස්සේ dot එකක් තියලා මේ file එකේ file extension එක දෙන්න ඕනේ. මේකේ ඔයාලට ඒක හොයාගන්න බැහැ නම් මේ document එක උඩ මේ image එක උඩ right click කරලා properties ගිහිල්ලා ඊට පස්සේ මෙතන පෙන්නනවා මෙන්න මේ කොටසේ BMP කියලා. ඒ කියන්නේ bitmap එකේ file extension එක තමයි BMP කියන්නේ. මෙතන අපි type කරනවා BMP කියලා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේක save කරගන්න ඕනේ. save කරගද්දී මෙතනටත් අපි දෙන්නේ file name එක විදිහට autorun.inf කියලා. ඊට පස්සේ file type එක අපි දෙනවා මෙතන all files කියලා. ඊට පස්සේ මේක අපි location එකක් තෝරලා මම desktop එකේම save කරන්න. save කියලා save කරගන්නවා. කල මේ close කරලා ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ෆයිල් එක දැන් අපි save කරගත්ත මේකයි මෙන්න මේ image ෆයිල් එකයි දෙක තමයි copy කරලා pen එකේ paste කරන්න ඕනේ. එහෙනම් මේක මගේ pen drive එක. මම මේකයි ඊට පස්සේ මේකයි pen drive එකට paste කරගන්න. දැන් ඊට පස්සේ pen drive එක close කරලා ඔයා pen drive එක remove කරන්න ඕනේ කම්පියුටර් එකෙන්. remove කරලා ආපහු සැරයක් pen drive එක insert කරපුවාම දැන් අපි open කරලා බලමු. මෙන්න මේ විදිහට එතකොට ඔයාගේ image එක ඔයාගේ pen drive එකට add වෙලා තියෙනවා. දැන් මේක දැන් මේ ෆයිල් දෙක අපිට ගොඩක් වෙලාවට මැකෙන්න පුළුවන්. මේකයි image ෆයිල් එකයි මේ දෙක. ඒකට වලට කරන්න පුළුවන් මේ දෙකම සිලෙක්ට් කරලා මේක right click කරලා එහෙම නැත්නම් මෙතන view කියන එකට ගිහිල්ලා හරි මෙතන right click කරලා properties කියන එකට ගිහිල්ලා
මෙන්න මේ read only hidden කියන box දෙකට ටික් එකක් දාලා apply කියන ඕකේ කරන්න. ඊට පස්සේ මෙතන මේ hidden items කියන එකේ ටික් එක අයින් කරන්න. හරි. දැන් අපිට පේනවා ඒ ෆයිල් දෙක අපි පේන්නේ නැහැ. දැන් මේකේ මොකක් හරි අපේ ෆයිල් එකක් වුණොත් මොනවා හරි වුණත් ප්‍රශ්නයක් නැහැ. බෑර icon එක එහෙමම මෙතන පෙන්නනවා. ඊට අමතරව මේක ඔයාලට ඕනනම් රීනේම් කරගන්න පුළුවන්. මෙතනටත් මම FM කියලා දෙන්න. කලෙන්ට් කරන්න. ඊට පස්සේ ඔයාගේ මේ pen drive එක ඔයාලට වෙනමම මැෂින් එකට කනෙක්ට් කරලා තිබ්බත් ඔයාලට වෙනම දෙක තුනක් තිබ්බත් ඔයාලට ඔයාගේ pen drive එක මේකෙන් අඳුර ගන්න පුළුවන්. මේක පහසුවක් වෙනවා අපේ කම්පියුටරේ වැඩ කරනකොට ගොඩක් වෙලාවට. ඉතින් ওই පොඩි සරල ක්‍රම ටික තමයි එකට කරන්න තියෙන්නේ. ඒක ඔයාලා try කරලා බලන්න. මොන හරි ගැටලුවක් තිබුත් කමෙන්ට් කරන්න. ඔයාලට මේක අමතක වෙනවා නම් මම මේ ෆයිල් එක පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් බලන්න. මේක ඕපන් කරගෙන එහෙම වුණොත් ඔයාලට copy paste එකක් කරගන්නත් පුළුවන්. හරි එහෙනම් එච්චරයි අදට වීඩියෝ එක. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.